අපි ජීවිතේ කරන්නේ එක එක පාරවල් වල එක විදිහට හැල්මේ දුවන එක. හැබැයි කවදා හරි දවසක අපිට මේ ගමන නවත්තන්න වෙනවා. එතනදී වැදගත් වෙන්නේ අපි හරි විදිහට අපේ ගමන නැවැත්තුවද කියන එක. ආපස්සට අපි හැරිලා බලනකොට අනේ අපිට ජීවිතය වැරදුනා නේද කියන හැඟීම නොදැනෙන්න අපි අපේ ගමන නතර කරගන්න ඕනේ. ගැහැණු පිරිමි ભેදයකින් තොරව අපි හැමෝම මේ ගමන යන්න ඕනේ. හැබැයි මේ ගමන යනකොට ගැහැණුන්ට එන බාධක නම් ටිකක් විතර වැඩි. අද මේ රාත්‍රියේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ හරිම ලස්සන සුන්දර ජීවිතයක තවත් අවාසනාවන්ත ඉරණමක් ගැන. ඒ ඔබ ඔබේ ජීවන ගමන යනකොට ඔබේ ජීවිතයේ එන බාධක වලින් බේරිලා ඔබ බලාපොරොත්තු වෙන ඒ තෘප්තිමත් ගමනාන්තය දක්වා ඔබට ළඟා වෙන්න පුළුවන් වෙන විදිහට ඔබට උදව්වක් කරන්න. ඉතින් සුපුරුදු විදිහටම මේ රාත්‍රියේත් අපිත් එක්ක එකතු වෙන්න. ඇගේ කතාව අහන්න. මේ හදවත කියන කතා කියන හදවතට කන තියෙන රාත්‍රිය. ඇගේ කතාව. හදවත කියන කතා කියන හදවතට කන තියන්න. ඇගේ කතාව. අද අපිට මේ කතාව කියන්නේ නදීෂානි. නදීෂානි කියන්නේ තමන්ගේ ආදරය වෙනුවෙන් හීන ගොඩක් හිතේ පුරෝගෙන හිටපු හරිම සුන්දර තරුණියක්. නගරෙන් ගොඩක් දුර බැහැර ගමක ජීවත් වුණු නදීෂානිගේ හිත පිරිලම තිබුණේ හරිම සුන්දර අහිංසක බලාපොරොත්තු ගොන්නකින්. නදීෂානිට සංකව හම්බ වෙන්නේ එයාගේ පාසල් කාලයේ ආදරවන්තයා විදිහට. අවංකකම තමයි මේ ගමේ හිටපු කොල්ලගේ කෙල්ලගේ මේ ආදරේ තව තවත් ශක්තිමත් කරේ. දැන් ඉතින් ඔයා ගියාම මට තමයි පාළු. මටත් තාම ගියාම සෑහෙන්න මතක් වෙයි. ඒත් ඉතින් අපි කොහොම හරි ඉවසගෙන ඉමු. දැන් එහි ගිහින් මිස්ටර් සංකට මොනවද කරන්න තියෙන වැඩ? ගිහිල්ලා තියනවා කිව්වා ඔෆිස් එකේ account check කරන්න. තව කෑම බීමක් දෙනවා කිව්වා. ඒත් ඉන්න වෙන්නේ බොඩිමි. හැම නිවාඩුවකටම එනව නේද මාව බලන්න? මේක සතියක්වත් තියාගන්න පුළුවන් වෙයි නේ අම්මා. මේ දැන් මොකක්ද ඔය ළමයා යන රස්සාව?
ඒක ප්‍රයිවට් කම්පැනි එකක්ලු. එකවුන්ට්ස් බලන්න තමයි තියනවා කිව්වේ. හොඳ පඩියකුත් හම්බේ. කෝකටත් ඇහැ ගහගෙන ඉඳපන් කෙල්ලේ. සංක එහෙම මෝඩ නෑ අම්මා. කෝකටත් කල්පනාවෙන් ඉඳපන්. ඒ ළමයා මෝඩෙක් නෙමෙයි බා. අම්මා තාත්තා නැතුව හැදිච්ච කොල්ලනේ. දැන් ඔයා ගියාට පස්සේ මට මේ ගම පුරාම මතක් වෙන්නේ ඔයාව. ඒ හින්දා මට කතා කරලා ඉන්න. හරි හරි ළමයෝ මා අනිවාර්යෙන් කතා කරමු. මේ ඔයා බෝඩිමට කතා කරලා කිව්වද දෙනවා කියලා? ඔව් ඔව් කිව්වා. රැ වෙන්න කලින් යන්න ඕන. මාත් හවසට බෝධි පූජාවට යනවා. හැමදේම හරියට කරගන්න. මම මෙතනින් තනියම යන්න. ඔයා පහළට එන්න ඕනේ නැහැ. මුලින් අකමැති වුණත් රස්සාවක් හොයාගෙන කොළඹට එන්න සංකගත තීරණයට පස්සේ නදීෂානිට එකඟ වෙන්න සිද්ධ වෙනවා. නිතරම උදේ හවස දැකපු කතා කරපු මිනිස්සයාගෙන් ඈත් වෙලා ජීවත් වෙන සිද්ධ වෙන එක නම් නදීෂානිට ටිකක් විතර දරා ගන්න අමාරුයි. හැබැයි ඉතින් රස්සාවක් හොයාගෙන ගමෙන් කොළඹට එන ගොඩක් ජීවිත කතාවල මේ වගේ කැපකිරීම් තියෙනවා. සංක නදීෂානිට පොරොන්දුනේ නම් කවදාවත්ම නදීෂානිව අමතක කරන්නේ නැහැ කියලා.